हाय फ्रेंड्स අපේ මාමට හිතලා තියෙනවා ගංගොතුර දාපු අයට බඩුමුළු බෙදන්න මම මේ අවස්ථාවේ යන්නේ ගංගොතුර දාපු අයට බඩුමුළු බෙදන්න. සර් රාම මේ අපි යන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ දැන් ඉස්සරලාම අපි යන්නේ බඩු බෙදන්න ගාණි කිරම්මලා ඉතින් රාමට ඕගොල්ලන්ට මේ බඩුමුළු ටික වීඩියෝ කරන්න බැරුව ගියා නේද? ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට පේනවා ඇති කියලා මේ තියෙන්නේ මේ අපි ගෙනියන්න ගත්තු බඩුමුළු ටික අපි එහෙනම් දැන් යන් මේ බඩුමුළු ටික බෙදන්න. ඕගොල්ලන්ට පේනවා ඇති අපේ මේ කිරියම්මලා තාම දැන් යට වෙලා තියෙන්නේ. ගාණි කිරියම්මලා පැත්ත මෙතන අපි කියන්නේ ඕකට තලවේලි කියලා. තලවේලිය මතුරු දානවා. මං හිතනවා ඕගොල්ලන්ට හිතුවට වෙලා නැහැ නේ. තව චුට්ටකින් විතර මම පෙන්නන්නම් මේ තලවේලියෙන් මේ වතුර දානවා කියන්නේ මේ තවම ඉතින් යට වෙලා. පොඩ්ඩක් ඉතින් දැන් අපේ එයා පොඩ්ඩක් සංරක්ෂණය කරලා පේනවනේ අපි ඒ කාලේ දැන් ඕවලින් නාලක් තියෙනවා පොඩි කාලේ පේනවනේ තලවේලි වතුර දැම්මා. දැන් අපේ අම්මා මේ බෙදන්න යන්නේ නානිගේ අම්මලට මේ බඩු ටික. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ දැන් අපි ඊගාවට යන්න හදන්නේ මේ කවුද මේ නාගි පුංචිලා ගෙදර ගිහිල්ලා දැන් නාගි පුංචිලටත් තව බඩුමුළු බෙදනවා. ඊට පස්සේ ඉතින් එහාට තවත් කට්ටිය ටික දෙනෙක් ඉන්නවා බෙදන්න. මම මුලදී කිව්වා වගේ මේක දැන් මේ මට යන්නේ මගේ වැඩක් නෙමෙයි මේක ඇවිල්ලා මාමගේ. මේකට මුලික පිළිවෙල විදියට රුපියල් 40000ක් විතර වියදම් වෙලා තියෙනවා. මේ වෙලාවේ නම් දැන් මාමා තමයි බරු ටික යවන්නේ. අපි කාගේ සම්බන්ධයක් නැහැ නේද? වීඩියෝ එකකදී මාමා නැහැ නේද? දැන් උඩ වෙලාවට මාමා බරු ටික දෙන්නේ මේ සම්පූර්ණ මේකේ සියලුම බර පැන දරන්නේ මාමනේ. උන් දැන් නංගි පුංචිලට මේ මොහොතේ දැන් දී ඉවරුණා. අය දැන් අපි දැන් මේ මොහොතේ ඉඳලා තියෙන කන්න මාමලගේ දෙන්න කන්න මාමලගේ දෙන්න තමයි දැන් කටුට්ටෙන් බඩු මොටික බෙදන්නේ. මේ කන්න මාමලටත් බරු ටික දාන්නේ මාමා තමයි අරන් ඉන්නේ අපේ ඊළාවට අම්මට තනිකර දව් වෙනවා. ඉතින් වර්ති කින්ලා දුන්නා. නාද චූලි කැමරා දිහාට තමයි වඩු අරන් යන්නේ. මේ අවස්ථාවේ අපි බඩුමුළු බෙදන්න යන්නේ චූටි කිරියම්මට. ඉතින් මට සිද්ධ වෙනවා බඩුමුළු ටිකක් අරන් දෙන්න. ඒ වගේම ඔයගොල්ලන්ට මට කියන්න තියෙන්නේ දැන් මගේ මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් මගේ මේ විරාජ් බ්ලොග්ස් කියන YouTube channel එක subscribe කරන්න කියන එක තමයි. ඒ වගේම like දාන්න. මොකද්ද මේ වීඩියෝ එක හොඳයිද නරකයිද කියලා ඔයගොල්ලන්ට ගේ අදහස මට දැනගන්න. මේක ඔයාලට කමෙන්ට් එකක් ඉදිරිපත් කරන්න කියලා මම ඔයගොල්ලන්ට ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වෙන වීඩියෝ තව ඔයාලට ඕන නම් මම subscribe කරනවා. වගේම වැදගත් කියලා හිතනවා මේක කාට හරි share කරන්න කියලා මම ඔයගොල්ලන් ඉල්ලා සිටිනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. මෙතෙක් වෙලා මගේ වීඩියෝ එකක් එක්ක රැඳී සිටියට.